අපි දැන් මාදුව ගමට යන පාරේ තමයි ඉන්නේ. ඔයාලට පුදුම හිතයි හරිද මම දැන් ඉන්න තර වෙන්නෝති. මම ඉන්නේ මාදුවක මැද හරස් කරලා තියෙන අර ඒ දූපත් දෙක යා කරන පාලමේ. පාලම නම් ටිකක් අබලන් ඇත්තටම මේ ගමේ කෙනෙක් ඔය යන්න පුළුවන් කියපු නිසා තමයි අපිත් ආවේ. ඇත්තටම හරි පරිස්සමින් සහ පට්ටම සේෆ්ටි පිට එනවා පයින් එන එක හොඳයි. මේ බලන්නකෝ අපේ යාළුවා වෙන්න. මේ පේරණේ පාලම නේද? මේක කෙලින්ම තල්ලා තියෙන්නේ මේ පේරණේ මෙතනත් එහෙම. ඔය වගේ දැන් බං හම්බුනේ ඉති. අරන්නේ ඒකයි. අම්බු. ඔන්න ඕකයි අර ඔන්න ඔක දිගටම තියෙන්නේ. හරි ලස්සනයි මෙතන බලන්නකෝ මේ දෙපැත්තෙන් අර ගස් එහෙම තියෙනකොට ඉවරලා. දැන් මෙහෙම යනකොට පුදුම view එකක් තියෙන්නේ. හිතලා බලන්න පොඩ්ඩක්. මේ පැත්තෙන් මාදුගගයි. තව මේ වටේටම තියෙන මාදුගගනේ. දැන් මාදුගග මැදින් මේ වගේ යනවා කියන්නේ ටිකක් ඇඩ්වෙන්චර් කියන එකේ උපරිම තලයේ ඇඩ්වෙන්චර් එකක් තමයි මේක. එනවනම් හරියම පරිස්සමෙන් එන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. අපි ගිහලා බලමු තව ඉස්සරහට. මේ මාදුගඟ කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත මේ රැම්සා තෙත්බිම. රැම්සා තෙත්බිම කියන්නේ අර ලංකාවේ හරිම අඩුයි. ඒ කියන්නේ අර ජලය අතින් පෝෂකත්වය ඊට පස්සේ වෙලා තෙත් කලාපීය තියෙන ගස් කොළන් එතකොට ඉවරලා කඩොලාන ශාක ඒ වගේ දේවල් තියෙන නිසා තමයි මේක අර රැම්සා තෙත් කලාපයක් කියලා කියන්නේ. කලියක් කියන බලන්න. කලියා? කියමු. YouTube එකට යන්න. කපනේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. දැක්කොත් නැස් දෙකට රචනා කරති කවි ඇහුනොත් කන් දෙකට රස කර ලියති කවි වැරදිත් තියනම් මම ලිව් කියන කවි වෙනුමන සමහ කවියෙක් සිත කියන කවි රූපය ලස්සනට සිටියත් හැඩගැනු කුමටද කුහක දුස්තයි චපලයි ගෑනු සෙනෙහස තියෙන ළඳකට බැන්දොත් නාලේ වරදින්නේ නෑනේ ඔබලට මතු කාලේ ෂායේ ලස්සනයි සී. දැන් කීයක් ගන්නද වයස? කීයක් කියදයි පුතාද? 80 ගන්න. මම කියන්නේ 79 78යි 78යිද? මාසේ දෙකයි තියෙන්නේ. එහෙමද? ජනවාරිද? පෙබරවාරි 12. පෙබරවාරි 12. හැම දෙයකටම තියෙන මගේ කල්ලි හදා. හා. මොන්ටි සෝරි එකක් තියෙනවා. හා. ඒක කියන්නේ කියන්නකෝ. තව එකක්. බලමු. සුමිසියකින් තව කවිය. හරි. මොන්ටිසෝරි යන සමහර මැණිකේලා දරුවා බාරදී යයිසනකින් පිටවිලා මොකටද නටන්නේ තන තන හැංගිලා එළිවුන දාට යයි දෙර පළු පුපුරාලා ඒ ලස්සන එළියට එහෙම මාර ලස්සනයි ඒක. ඒ කියන්නේ දැකපුවා පුතා මම දැකපුවා තමයි ඔක්කොම ලියලා තින්නේ මේ මාදුවේ. අපි පදුනේ නේ සුන්දර මාදු ගමේ නෑදෑයින් සමගින් අපි ඉන්නේ ගමේ පන්සල් දෙක නිසා බබලන මාදු ගමේ පරිසරේ රැකගනිමු අපි සම මාදු ගමේ. අපිට අර පැත්තෙන් පේනවා මේ බෝට් රයිඩ් එකක් යනවා මාදුගංගේ. අර පැත්තේ මම ඔයාලට ළඟට ආවට පස්සේ පෙන්නන්න. ඒකත් එක්ක මම තව දෙයක් කියන්න මම දන්න දෙයක්. හරිද මේ දැන් මේ මාදුගඟට ජලය සැපයුම් කරන ගංගා මූලාශ්‍ර දෙකක් නෙමෙයි තුනක් තියෙනවා මම දන්න තරමේ. හරිද? බොරලස්ගම් ඇල, අනිත් එක තමයි හීන් ඇල, අනිත් එක තමයි මාගල ඇල කියලා.
ඒ ඇලවල් තුනෙන් තමයි මේකට ජලය සැපියුම් කරන්නේ. ඔයාලට මම අර පැත්තෙන් පේනනම් කට්ටිය නැවතුණා අතන. පෙනීද දන්නේ නෑ. ආඩ දුරින් පේන්නේ. ආන්න තියෙනවා. මේ අර ගමේ මිනිස්සු යනවා මේක අර අස්සනට බයිසිකල් එහෙම යනවා. මේ බයිසිකලේ අර මේ වගේ තැන් එහෙම හරියට කැඩලා තියෙන්නේ. හරි දඩ ගාලේ හෙල්ලෙනවා. ඒවල අර අපිට බය හිතනවා මේ පොඩ්ඩක් අර එහෙම යනකොට. දැන් මේකේ අද බෝට් එක ඇවිල්ලා දැන් මේකෙන් මේ ගඟ ක්‍රොස් කරන්න ඕන. හරිද? මේ ගඟ ක්‍රොස් කරනකොට වෙලා මේකෙන් අර මේ අටින් යන්නේ. මේ ගඟේ අටින් තමයි මේ අර බෝට් එක යන්නේ. ඔහොම තමයි ඉතින් මෙතන වැඩේ වෙන්නේ. මේ මාදුගංගේ දූපත් ඉස්සර මේ වගේ දැන් අපි ආවේ දූපතකටනේ. මේ වගේ දූපත් 64ක් තිබිලා තියෙනවා කියලා තමයි ඉස්සෙල්ලා කියන්නේ. හැබැයි මේ දැන් නම් ඒ 64ම නෑ. මොකද අර පාංශු ඝාතනයත් එක්ක ඉවරලා ඒ දේවල් නැති වෙලා අනික ඊට පස්සේ ඉවරලා තව අර පොළොවට ගිලා බහැලා කියලාත් කියනවා සමහරක් ඒවා. ඒවත් ඒ හේතුන් නිසාම දැන් මෙතන තියෙන්නේ දූපත් 16ක් වගේ තමයිලු අපිට දැක ගන්න පුළුවන් කියලා තමයි මේ අර හිටපු සී අපිට කිව්වේ. ඒවලලා මේකේ මාදුගඟේ මේ 16ම විශාලම දූපත තමයි මේ දැන් අපි යන්න හදන්නේ. මේ දැන් අපි ආවේ ඒක තමයි මේ අර දූපත් 16ම විශාලම දූපතට තමයි මේ අපි යන්න හදන්නේ. ඒ කියන්නේ මාදුවට. ඒ කියන්නේ හෙක්ටයාර 39ක්. ඔව් 39ක් මට මතකයේ විදියට හෙක්ටයාර 39ක් තමයි තියෙනවා කියලා කියන්නේ. මේ බලපිටිය ගමේ ඉස්සර පොත්වල මේ ගඟට කියලා තියෙන්නේ මේ වැලි තොට හෝ වැලි තර කියලා නමක් තමයි. හරිද? අපිට මේ ඔය වගේ නම් හම්බෙනවා සාමාන්‍යයෙන් මට මතකයි ඔය 11 වසරේම ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් සාහිත්‍යයට වගේ සාහිත්‍යයට සාහිත්‍යවලලා A level වලට උගන්වනකොට සිංහල වැඩිදුර ආධාරණ කට්ටියට මේවා අහුවෙනවා ඇති. මම ලොකුවටම දන්නේ නැහැ මගේ වැරද්දක් වුණොත් ඉන්නේ වැරදි කරන්න. ඔය වැලි තොට ඒ වගේ නම් හම්බෙනවා අපිට ගීරා සංදේශේ, එතකොටලා කෝකිල සංදේශේ, පරවි සංදේශේ, ඊට පස්සේ වෙලා සිදත් සංගරාය වගේ අපිට ඒ වගේ දේවල් හම්බෙනවා කියලා මට පොඩි මතකයක් තියෙනවා. මට වැරද්දක් වෙනවා මට සමාව වෙන්න මේ එහෙම මගේ අති වැරද්දක් කළා තියෙනවා නම් පොඩ්ඩක් පල්ලෙහෙන් ඒක මට නිවැරදි කරලා කමෙන්ට් එකක් විතර දාන්න. එහෙම තමයි මෙතන මේ වැඩේ වෙලා තියෙන්නේ. හරිම ලස්සන ජෛවගෝලීය පද්ධති කලාපයක් මැල්මයි මම මේ ඉන්නේ. අර පැත්තෙන් බෝට්ටු 1 2 3ක් දැන් යනවා. මේ ගමේ කට්ටිය ගොඩක් වෙලාවට ජීවනෝපාය කරගෙන තියෙන්නේ මේ මාදුගඟ තියෙන නිසා බෝට් රයිඩ් එකක් ගිහිල්ලා ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට මේක වෙන්නේ. දැන් මේකේ ලොකු වාහන වලට එහෙම යන්න බෑනේ. ඔක්කොම කරන්නේ අර ෆුට් සයිකල් වලින් නැත්නම් මෝටර් සයිකල් වලින් ඔය වගේ දේවල් වලින් කියලා තමයි. මට ආසයි මේ ගඟ ඇතුළට යන්න. අපි ගිහලා හැමිට බලමු නේද? ඔයාත් එන්න මාත් එක්ක යන්න. මතක් කරලා මේ වගේ තව වීඩියෝ බලන්න subscribe කරලා තියන්න අනිවාර්යයෙන්. මම අතන උගට යාළුවෝ මේකේ ඇවිල්ලා අපි ගම ඇතුළට ගියා පොඩ් රවුමක් දැම්මා. මේකේ ගම ඇතුලේ තියෙන ඉතින් මේක ගමේ අය කරන් කිව්වේ මට මේක අර තියනවා කිව්වේ මේක තමයි මොනවාද මේ ගඟ තමයි බලන් තියනවා කිව්වේ. මේ වෙලාවේදී අපිට නාන්න පුළුවන් කියලා කිව්වා. නමුත් මේ මාදු ගඟේ කිඹුල්ලු ඉන්නවා. ඒ කට්ටිය කිව්ව විදිහට නම් මේ වගේ ටයිම් එකකට ඒ කියන්නේ බෝට්ටු එහෙම යනවනේ. ඒ කට්ටියට බය නිසා මේ එන්නේ නැහැ කිව්වා. ඉතින් ඒත් අපිට නාන්න බයයිනේ. මේ ඒක අපි නාන්න ගියෙත් නෑ. නාන්නත් පුළුවන්ලු. හරිද? මේකේ පන්සල් දෙකක් තියෙනවා. මේකේ මාදුව සහ තව එක පන්සලක් තියෙනවා. මට නම් මතක නෑ හරියටම. ඒ වගේ මංකුමනේ පූජනීය ස්ථාන ගොඩක් තියෙනවා කියලා අර දළදා වහන්සේ වැඩවීමත් සමග. ආඩ පේන ලස්සන ගහක් තියෙනවා නේද? මෙතන ලස්සන ගහක් තියෙනවා. මේ වගේ ගස් ඉතින් මේ ගඟ දිගටම තියෙනවා. ඒ වගේම තමයි. හරිද? ඔයාලට මම පොඩි දෙයක් කියන්න. අපි දැන් ඉන්නේ බලපිටියනේ. බලපිටියට එන්න ඕන ගාල්ල පැත්තෙන් එන කෙනෙක්
මොහොට්ටි වත්ත කියලා තැනක් හම්බුනා. හරි. මොහොට්ටි වත්ත. එහෙම නැත්තම් මිගෙට්ටු වත්ත. ඔයාලට කෙනෙක් මතක් වෙනවා ඇති කියලා මම හිතනවා. ඔව් එයා තමයි. ඒක කද්ද කවුද දන්නවද? අර පොඩි ඉංගියක් දෙන්නම් මතක් වෙච්ච නැති කතියට. ධර්ම පුස්තකයක් වම් අතින් දරාගෙන දකුණු අතේ දබරැගිල්ල සිංහෙක් වගේ දික් කරගෙන හිටියේ කවුද? හොඳට කල්පනා කරලා බලන්නකෝ. හරියටම හරි. මිගෙට්ටු අත්තේ ගුණානන්ද හාමුදුරුවන්. ලංගම ලද්දු මිගෙල් මැන්දිස් සහ කළුදුර මලෝද සිල්වා. මම නම කිව්ව හරියන්නේ නැති. දාව කුමරු අන්තිමේදී මිගෙට්ටු අත්තේ ගුණානන්ද නමින් පැවිදි දිවියට ආවා. ඊටමත් අර මිෂනාරිවරුන් අල්ලගෙන හිටපු කාලෙදී තමන්ගේ රට දැය ජාතිය වෙනුවෙන් සටන් කරපු හිමිපාණන් වහන්සේ කෙනෙක් තමයි ඉතින්. ඒ වගේ අර රටට වීරවරයෝ හිටපු පළාතක තමයි මම මේ දැන් අඩිය ගහලා ඉන්නේ. මරු මම හරිම කැමැත්තෙන් ආව ගමනක් අද මේක. එහෙනම් ඉතින් මේ අදට ගමන මම මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඔන්න ඔය වගේ දේවල් ඉතින් වෙලා තියෙනවා. මම නම් හරිම ලෝභය මේ පරිසරය දාලා යන්න. බැලූ තෙක් මානේ තියෙන්නේ බලන්නකෝ. මේ මාදු ගඟම තමයි ඉතින් දිගටම තියෙන්නේ. මේ පැත්තෙන් බලුවත් හරි ලස්සනට කඩොල් පරිසරයක්. ඊට පස්සේ වෙලා මේ පැත්තෙන් ගත්තා. ඊට පස්සේ වෙලා මේ පැත්තෙත් කඩොල්. ඊට පස්සේ වෙලා මේ අතා විශේෂ දෙයක් තියෙනවා. මේ කඩොල් පරිසරය ඇතුලේ මෙහෙටම ආවේ. ඒ කියන්නේ මාදු ගඟටම ආවේ නික කඩොල් විශේෂයක් තියෙනවා. රතු මිල්ල. හරි. රතු මිල්ල කියලා જાතියක් තියෙනවා. අන්නේ රතු මිල්ල මේ මෙහි විතරයි දැක ගන්න පුළුවන් කියලා තමයි අපිට පොත්වල එහෙම නම් තියෙන්නේ. ඉතින් අදට මගේ බලපිටිය ට්‍රේල් එක මම මෙතනින් නවත්තනවා. අද දවස් හරි ලස්සනට ගෙවුණා. මේක සුන්දර පරිසරයකට එන්න ලැබුණා. ඉතින් ඇත්තටම එන්න හිතන් හිටපු ගමනක් නෙවෙයි මේ රටේ විත් ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක එන්න හිතකුත් තිබ්බේ නැහැ. නමුත් යාළුවෝ ටිකත් හිටපු නිසා අර ගෙදෙට්ට වෙලා ඉන්න බැරුව නලියන වගේ සීන් එකක් ආව නිසා මං ආව කට්ටියත් එකතු කරගෙන. එහෙනම් ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති, එන්ජොයි කරන්න ඇති, සතුටු වෙන්න ඇති කියලා. බොහොම ස්තුතියි මාත් එක්ක මෙන්න රැඳී හිටියට. ඒ වගේම අමතක කරන්න තුමාව subscribe කරන්න, like කරන්න, තව කෙනෙක්ට බලන්න share කරලා තියාගන්න. අපි එන තවත් අලුත් vlog එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන. අදට ගිහින් එන්න. තෙරුවන් සරණයි.